Hi guys, කොහොමද ඉතින් සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ සමහරක් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් දාගෙන යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න. අද අපි කතා කරන්න යන්නේ WordPress එක install කරගන්න කොහොමද කියලා local host එක හරහා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි අපිට මේකට ඉස්සෙල්ලාම ඕනේ වෙනවා XAMPP කියලා software. මේක free open source software. local host run වෙන්න තමා මේ software එක අපි දාගන්න. අපි බලමු මොකද්ද මේ XAMPP කියන්නේ කියලා. XAMPP කියන්නේ a free and open source web server solution package that allows developers to create a local server environment on their computers for testing and development purpose. developers ලට local server එකක් හදලා environment එකක් ඒගොල්ලෝ කම්පියුටරේ මේ ටෙස්ටිං කරන්න නැත්නම් මේ අපි web development වල වෙබ්සයිට් එක ටෙස්ට් කරන්න ගන්න open source web server එක. ඉතින් මේකෙන් තමයි අද අපි WordPress install කරලා run කරන්න යන්නේ. නැත්නම් ඔයගලන්ට පුළුවන් host එකක් ගන්න. host ගන්න වෙබ්සයිට් ගොඩක් තියෙනවා. host ගන්න ප්‍රධාන වෙබ්සයිට් එක තමයි hosting කියන්නේ. ඊට පස්සේ නැත්නම් GoDaddy නැත්නම් තව වෙබ්සයිට් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පුළුවන් ඔයගලන්ට host එකක් අරගෙන WordPress install කරගන්න. අද මම කතා කරන්නේ XAMPP ගැන. ඒකින් තමයි අද අපි දාන්නේ. හරි. XAMPP download කරගන්න පුළුවන්. XAMPP download කියලා download XAMPP කියලා දින පළවෙනි වෙබ්සයිට් එකේ link එකට ගිහිල්ලා ඒකේ තියෙනවා XAMPP for Windows ඔකලන් Windows එකක් තියෙනවා. Windows එක නැත්තම් අනිත් ඔක්කොම OS Linux එක නැත්තම් Mac OS වලට මේක සපෝට් කරනවා. දාගෙන ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයගලන්ට ඉන්ස්ටෝල් කරන්න තියෙන. ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයගලන්ට මේ වගේ ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙන්න ඕන. මේ වගේ XAMPP කියලා ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන ඔයගලන්ට කැමති ඒ වෙලාවේ අහනවා ඔයගලන්ගෙන් මොකක්ද නම දෙන්න ඕනේ. මම දැන් already install කරගෙන තියෙන හින්දා මම මේක open කරගන්න මම XAMPP කියලා එතන තියෙන XAMPP control කියලා ඒක ක්ලික් කරලා මේ වගේ control panel එක open වෙයි. මේ දත්තට මේ control panel එක ආව නම් එච්චරයි. right. so දැන් තියෙන්නේ අපිට මේ XAMPP කියන එක run කරන්න. දැන් අපි run කරගෙන ඉවරයි. localhost කියන එක run කරගන්න. localhost run කරගන්න නම් මේ Apache කියන එකයි MySQL කියන එකයි කියන module දෙක start කරගන්න ඕනේ. MySQL කියන්නේ database සම්බන්ධයෙන් යන module එකක්. ඒක අපි action එක start කරමු. මෙතන කොළ පාට වෙනා නම් තමා හොඳ. මොකද නැත්නම් කහ පාට වෙනා නම් මේක හරියට වැඩ කරන්නේ නැහැ. කියන්නේ මේ කහ පාට වෙනා නම් උදාහරණයක් වශයෙන් ගමු MySQL කියන module එකේ port එක ඒ මෙතන කහ පාටින් පෙන්නනවා. ඒ කියන්නේ මේ port එක වෙන software එකක් use කරලා කියන එක. ඒකට කියන්නේ මේ port එක use කරන software එක close කරලා MySQL ආයෙ පාරක් stop කරලා start කරන්න. ඒතකොට කොළ පාට වෙනවා නම් වැඩේ හරි. right. දැන් අපිට යන්න පුළුවන් අපි අර කිව්ව ෆෝල්ඩර් එකට. මම කිව්ව අර XAMPP කියන ෆෝල්ඩර් එකට යන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට පුළුවන්. දැන් දිනවා Explorer කියන ඒක ක්ලික් කරාම නිකම්ම එතනටම යනවා. right. එතන දින htdocs කියලා එක. ඒක ඩබල් ක්ලික් කරාම අපිට මේ වගේ ෆෝල්ඩර් එකක් ඕපන් වෙනවා. htdocs කියන ෆෝල්ඩර් එක ඕපන් වෙනවා. right. දැන් තියෙන්නේ අපිට ෆෝල්ඩර් එකක් හදාගන්න. ෆෝල්ඩර් එකක් හදන්න ඕනේ. ඒක දාන්නම example කියලා. මොකද මම මේක example ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේ දාන්න example කියලා. example කියලා දීලා
ඒක ඩබල් ක්ලික් කරාට පස්සේ මේක ඉස්සයි. දැන් අපි මේක වැඩ කරන හැටි පොඩ්ඩක් බලමු. වැඩ කරන්නේ මේක දැන් අපි ලෝකල් හොස් කියන්නේ සර්වර් එකක්. මේ සර්වර් එක කනෙක්ට් කරලා තමයි ඒ ෆයිල්ස් අදාළ දැන් අපි උදාහරණ ගමු ලෝකල් හොස් මේක අනිවාර්යයෙන් ස්ටාර්ට් කරලා තියෙන්න ඕනේ. එක්සැම්පල් එක කන්ට්‍රෝල් පැනල් එකේ Apache කියන එක MySQL එක අනිවාර්යෙන් ස්ටාර්ට් කරලා කියලා. නැත්නම් මේ වැඩ කරන්නේ නැහැ. හරි ලෝකල් හොස් කියලා සර්වර් එක ගාලා ස්ලෑෂ් එකක් ගහලා ටයිප් කරගන්න ඩෑෂ්බෝඩ් කියලා. ඩෑෂ්බෝඩ් කියලා ගැහුවට පස්සේ ඔයගලන්ට පේනවා ඇති ඩෑෂ්බෝඩ් එක ඕපන් වුණා. ඒ ඩෑෂ්බෝඩ් එක ඕපන් වුණේ අර එක්සෑම් කියන HT docs එක ඇතුලේ තිබ්බ ඩෑෂ්බෝඩ් ෆෝල්ඩර් එකේ ෆයිල්ස් ටික තමයි ඕපන් වුණේ. ඒකින් අපිට දැන් ඒකින් අපිට ඒකේ තේරෙන්නේ ඒ ලෝකල් හොස්ට් කියලා ගහලා ඒ අදාළ ෆෝල්ඩර් එකේ නම ගැහුවම ඒ ෆෝල්ඩර් එකේ අදාළ ලෝකල් හොස්ට් සර්වර් එක හරහා ඒක ඕපන් වෙනවා කියන්නේ. හරි ඉතින් එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද WordPress ඩවුන්ලෝඩ් කරගන්නේ සහ ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඒකට කරන් තියෙන්නේ අපිට WordPress ඩවුන්ලෝඩ් කරගන්න අපි සර්ච් කරමු WordPress ඩවුන්ලෝඩ් කියලා. ඩවුන්ලෝඩ් කියලා සර්ච් කරලා මෙතන තියෙන පළවෙනි ලින්ක් එක ප්‍රෙස් කරන්න. ක්ලික් කරාට පස්සේ WordPress එකේ අපිට ඩවුන්ලෝඩ් පේජ් එකට එනවා. හරි. එතන තියෙනවා download and install it yourself and set up with the hosting provider කියලා දෙකක් තියෙනවා. දැන් මේ hosting provider කියන්නේ අපි යම්කිසි host කරන අර අපි කියන hosting වගේ website එකකින් යම්කිසි server එකකින් ඒ web server එකකින් යනවා නම් අපිට මේ web server එක හරහා අපිට WordPress install කරගන්න ඕනේ. අපිට මේක ප්‍රෙස් කරන්න. දැන් අපි එක්සැම්පල් එක හරිය යන හින්දා අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් මම මේක already ඩවුන්ලෝඩ් කරගෙන තියෙන හින්දා මගේ ඩවුන්ලෝඩ් pages ඊට පස්සේ ඔයගොල්ලන් පේනවා ඇති මම WordPress ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. දැන් මට ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. එක්ස්ට්‍රැක්ට් කරගන්න අපේ software WinRAR එක තමයි ගොඩක් use කරන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් WordPress එක right click කරලා මෙතන WinRAR කියලා තියෙනවා. ඒක drop menu එක යටතේ extract here කියලා තියෙන එක extract කරගන්න. extract කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ වගේ file folder එකක් හැදෙනවා. ඒක double click කරලා මේකේ තියෙන ඔක්කොම files ටික copy කරගන්න. හරි. ආයෙ මම කියන්න ඒක දැන් WordPress download කරන දැන් මේ site එකකින් download කරගන්න ඕනේ. ඒ download කරගත්ත පස්සේ හම්බෙන RAR ෆයිල් එක අපි මොකද කරන්නේ ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න. එක්ස්ට්‍රැක්ට් කරගෙන මේ වගේ ෆයිල් ෆෝල්ඩර් එකක් එනවා. ෆයිල් ෆෝල්ඩර් එකක් ආවට පස්සේ ඒක ඩබල් ක්ලික් කරලා ඒක ඇතුලේ තියෙන ඔක්කොම කන්ටෙන්ට්ස් ටික සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගන්නේ control A ගාලා shortcut key එකක් control A කියන්නේ select all කරගන්න. හරි. ඒක copy කරගන්න. copy කරගෙන control C ඔබනවා. control C ඔබලා දැන් අපි අර කිව්ව HT docs එක ඇතුලේ අපි හදාගත්ත ෆෝල්ඩර් එකට paste කරගන්න ඕනේ. paste කරගන්න අපි යනවා අපි හදාගත්ත example කියන ෆෝල්ඩර් එකට ගිහලා අපි paste කරමු. right. ඔන්න දැන් අපේ ඔක්කොම files ටික paste වෙලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට database එකක් හදාගන්න. right. මම නෑ කියලා කියන්නම් database එකක් හදන්නේ. හරි දැන් මම කිව්වා අර local host dashboard කියලා ගිහුවම dashboard එක open වෙනවා වගේ. දැන් අපි හරිනම් පොතේ හැටියට local host ගහලා example කියන folder එක දැන් උගලන් වෙන එකක් වෙන්න පුළුවන්. මගේ example එකේ දීලා දෙන්නේ. ඉතින් ඒක නම ගැහුවට පස්සේ අපිට හරිනම් WordPress එක මේ file ඔක්කොම open වෙන්න ඕනේ. අපි බලමු එහෙම වෙනවද කියලා. අපි බලමු local host example කියලා search කරමු. local host එකේ පොඩි අවාසියක් තියෙන ඒක පොඩ්ඩක් වෙලා යනවා. ඔයගලන්ට hosting වගේ website එක host කරගන්න ඒක චුට්ටක් හරියනවා. ස්පීඩ් එක අතින් නම් ගත්තොත් මේ server එකේ චුට්ටක් අවුල්
කරන්න දෙන්න අපිට චුට්ටක් ඉවසන් ඉන්න. හොස්ටිංගින්ගේ මම හිතන්නේ ඩොලර් 2ක් වගේ තමා වෙබ් හොස් කරන්න යන්නේ. වෙබ් හොස් කරනවා කියන්නේ හොස්ටින් කියනවා කියන්නේ අපි ද වෙබ්සයිට් එකක් හදන ඉමේජස් ෆයිල්ස් ඒ ටික වර්ල්ඩ් වයිඩ් ෂෙයා කරන. අපි බලමු what is web host කියලා. අපේ වෙබ්සයිට් එකේ ෆයිල්ස් ගොඩකින් හැදෙන වෙබ්සයිට් එක යම් කිසි වර්ල්ඩ් වයිඩ්ලි ෂෙයා කරන්න ඕන නම් අපිට හොස්ට් කරන්න ඕන. රයිට්. ඔන්න දැන් අපේ WordPress එකේ ලොකල් හොස්ට් එක හරහා දැන් අපි ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න ඕන. ඔයගොල්ලෝ ඉංග්‍රීසිම තෝරගන්න. නැත්නම් කැමති ලැන්ග්වේජ් එක තෝරගන්න. මම ඉංග්‍රීසිම දෙනවා. let's go. The main page is welcome to WordPress. Before getting started, you will need to know the following items: database name, database username, database password, database host, and table prefix. දැන් මෙන්න මේ ටික දැනගන්න නම් අපිට database එකක් හදන්න වෙනවා. database එකක් හදන්න අපිට පුළුවන් මේ local host එක ඇතුළේම මම කිව්වේ අර MySQL කියන එක start කරලා මෙන්න මේකට තමයි අපි MySQL start කරන්නේ. ඒක local host php myadmin කියලා search කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඉතින් php myadmin එක open වුණා. දැන් මෙතන තියෙනවා new කියලා බටන් එකක්. new database එකක් හදන්න මේක තමයි උන. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති databases කියලා මේ වගේ පොඩි page එකක් ආවා. දැන් මේකේ database එක හදන්න පුළුවන්. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා Unicode 520 CI කියලා මෙතන මේ දීලා තියෙනවා. හරි. මේ Unicode 520 CI කියන්නේ char set එකක් කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු hello කියන එක encoding කරාම binary numbers කියන්නේ 1.1 ගානක් තමයි එන්නේ. දැන් අපි බලමු ඒ දැන් char set එක කියන්නේ encoding කරපු ඒ ටික අර අපි කියනවා scheme එකක් ඇතුලේ යම්කිසි characters ඒ කියන්නේ u ඒ වගේ letters මේ write කරන්නේ. හරි. writing වලට මේ විශේෂයෙන්ම වෙබ්සයිට් වල writing වලට letters ඊට පස්සේ symbols punctuation marks එම encode කරන්නේ මෙන්න මේ char set එක හරහා. අපි බලමු what is char set. A set of characters used by a language or script along with the numerical codes that represent them. උදාහරණයක් වශයෙන් ගමු hello කියන එක. ඔයගොල්ලන් පේනවා ඉතින් hello කියන එකේ අර මේ characters HELLO කියන එකේ ඒ E කියන එක Unicode code points වලට හරවලා U+ 0.65 කියලා තියෙනවා. ඊට පස්සේ ඒක encode කරාම binary numbers ද්විමීය සංඛ්‍යාවක හරවලා 0.11.0.1.1 කියලා තියෙනවා. ඉතින් මේක තමයි කම්පියුටරේ හඳුනා ගන්න ලැන්ග්වේජ්. ඉතින් ඒක ඒ වගේ char set ගොඩක් තියෙනවා. අන්නේ encoding කරපු ඒකට අපි එක වර්ග තියෙනවා. දැන් මේ Unicode 520 CI කියන්නේ ඒක වර්ගයක්. මේක WordPress එක recommend කරපු char set. ගොඩක් WordPress web developing කරන්න මෙන්න මේ char set එක තමයි යොදා ගන්න. right char set එක හරි අපි ඒක select කරන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ database name එකට අපි දෙමු example කියලා. ඕගොල්ලන් කැමති නමක් දෙන්න මම මෙතන example එකක් ඉදලා example කියලා දෙන්න. then create දීලා දැන් මෙතන පේන example කියලා database එකක් හදනවා. right database එක හදලා මෙතන මේ අර අපි WordPress එක open කරගත්තනේ ඒක let's go කියලා දෙන්න.
දැන් අහනවා WordPress sorry WordPress එකකින් database name එක අහනවා. database name එක අපි අර දුන්න database name එකම දෙන්න. example username එක default username එක root ඒකින්ද root කියලා දෙන්න. password එකක් දෙන්න යන්න එපා. prefix table prefix එක කියන්නේ අර අපි මම එක ඉස්සර පැද ගන්න ඒක ඉස්සරයි. අපි ගමු example. ඕනන්න කැමති එකක් දෙන්න. දකුණ පේනදී අපි බොහෝ දුරට අපි මේ ඉන්ස්ටෝලේෂන් එක ඉවර කරගත්තා. දැන් තියෙන්නේ run installation එක run කරන්න. අපි ඒකට run the installation right දීලා මෙතන තියෙන site title ඔයගලන්ට කැමති නමක් දෙන්න. මම example කියලා දෙන්න. username එකටත් කැමති එකක් දෙන්න. මම දෙන්නම් මගේ නම. password එක ඔයගලන් කැමති password එකක් දෙන්න. strong password එකක් දෙන්න. කෙනෙක්ගේ හරි Tamanට හරි website එක හදනවා නම් නැත්නම් ඒක security වල හොඳ නැහැ. මම මෙතන දෙන්නම්. මම දැනට දෙන්නම් admin ඒක weak password එක. weak password එක හදනවා අනිවාර්යයෙන් ඒක confirm කරන්න. confirm කරලා ඉවරලා මම මෙතන email එකකුත් දෙන්නම්. right then install WordPress එක install කරගන්න. හරි right දැන් WordPress install වෙලා ඉවරයි. දැන් අපිට තියෙන login වෙන්න. අපි login වෙමු. දොයාර හදිසියලාවේ username එක password එක අමතකයි නම් ඔයගලන්ට තියෙන්නේ php my admin ගිහලා ඔයාගේ database එක select කරලා. එතන තියෙනවා අපි අර දැන් prefix එක කියන්නේ table prefix එක කියන්නේ දැන් ඔයගලන් පේන ඇති. දැන් මෙතන තියෙනවා user meta users ඊට පස්සේ term meta comments links කියලා. මෙතන අර ඉස්සරින් තියෙන මේක තමයි table prefix එක කියන්නේ. හරි. ඉතින් ඒකේ table prefix එක example කියලා දුන්නේ හින්දා ඒක example කියලා underscore එකක් එක්ක තියෙනවා. ඊට පස්සේ දැන් කරන් තියෙන්නේ example underscore users කියන ඔයගලන්ගේ prefix එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. දැන් මම example කියලා underscore එක දුන්නේ හින්දා prefix එක ඒක තමයි දුන්නේ. ඉතින් ඒක select කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති user login කියන එකේ මේ ගීසර කියන කියලා තියෙන්නේ මෙතන තියෙන username එක තමයි මේ ගීසර කියලා තියෙන්නේ. ඒකින්ද මම ගීසර කියලා දෙන්න. ඔයගලන්ට මතක නැත්නම් මම කරන්න. දැන් හදිසියලා ඔයගලන්ට password එක මතක නැහැ කියමු. password එක මතක නැත්නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා මේ දැන් මේ මෙතන එක row එකක් නේ තියෙන්නේ. ඒ row එකේ තියෙනවා edit කියලා section එක. ඒක click කරන්න. click කරාට පස්සේ මෙතන ඔයගලන්ට පේනවා user pass කියලා. ඒ කියන්නේ password කියන එක. දැන් ඔයගලන් මෙතන දෙන්න user pass එකේ function එකට දෙන්න. එතන m කියන මේ md5 කියන section එක sorry function එක select කරලා මෙතන ඔයගලන්ට දැන් මම දුන්න password එක තමයි admin එක. හරි. දැන් මම මෙතන දෙනවා මගේ නම දීලා මෙතන තියෙනවා go කියන. අනිවාර්යයෙන් go කියන click කරලා දැන් අපි login වෙලා බලමු. දැන් මගේ username එක ගීසර. හරි. password එක දැන් මම කලින් දුන්නේ admin කියලා. බලමු admin කියන එකද වැඩ කරන්නේ නැත්නම් අර මගේ නමද වැඩ කරන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ පේනදී admin කෙනෙක් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ නම sorry password එක වෙනස් වෙලා. දැන් මගේ නම ගාලා බලමු. right ඔයගොල්ලන් පේනවා ඇති WordPress dashboard එක successfully අපිට open වුණා. ඔන්න ඔච්චරයි WordPress install කරගන්න තියෙන්නේ. right මෙහෙම තමයි ඔයගොල්ලන්ට WordPress install කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට website එක බලා ගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට පුළුවන් හරි විදිහටම localhost කියලා ගහලා example දැන් මගේ folder නම example ඉඳන් example කියලා දෙන්න. ඒ විදිහට ගහලා
දැන් පෙනදී ඔගලන්ට WordPress එකේ මේ ඩෑෂ්බෝඩ් එක නෙවෙයි ඕපන්. දැන් කලින් ඕපන් වුණ ඩෑෂ්බෝඩ් එක. දැන් හැබැයි ඕපන් වෙන්නේ වෙබ්සයිට්. හැබැයි ඔයගොල්ලෝ ඩෑෂ්බෝඩ් එක ඕපන් කරගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් ලෝකල් හොස්ට් කියලා ගහලා ඔයගලන්ගේ ෆෝල්ඩරේ නම දැන් ඔයගලන් දුන්න මම එක්සැම්පල් කියලා දුන්නේ. ඊට පස්සේ WP ඇඩ්මින් කියලා ගන්න. මේ වගේ සර්ච් කරලා ටයිප් කරලා මේක සර්ච් කරගන්න. සර්ච් කරාට පස්සේ ඔයගලන් පේනවා ඇති WordPress එකේ ඩෑෂ්බෝඩ් එක තමයි ඕපන් උනේ. මෙහෙම තමයි WordPress හරි ලේසි වෙයි ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් ඔච්චරයි තියෙන්නේ. දැන් ඔයගලන්ට ලෝකල් හොස්ට් නැතුව ඔයගලන්ට හොස්ටින් කරන වෙබ්සයිට් එකකින් වෙබ් සර්වර් එකක් කනෙක්ට් වෙලා කරනවා නම් ඊට වඩා ඔයගලන්ට ෆාස්ට් එක කරගන්න පුළුවන්. සහ මේ මගේ දැන් ප්ලගින්ස් දාන්න ගියාම මගේ ගොඩක් ලෝඩ් වෙනවා මේ ලෝකල් හොස්ට් එක හරහා කරන්න ගියාම. හැබැයි මම හිතන්නේ හොස්ටිං වගේ වෙබ් සර්වර් එකකින් ඒක මම හිතන්නේ වෙන්නේ නැහැ. බොහොම අඩු ගාණක් මම හිතන්නේ වෙන්නේ. වැඩි ගාණක් වෙන්නේ නැහැ. හොස්ටිං එකේ හොස්ට් ප්‍රයිසින් කියලා බලන්න. හොස්ටිං එකේ නම් ඩොලර් 3ක් වගේ තමයි වෙන්නේ. 3ක් කියන්නේ රුපියල් 1000 ගාණක් වගේ ආසන්න තමයි මම හිතන්නේ යන්නේ. ඒකේ පේන ඇති ඔයගලන්ට එක එක ප්ලෑන්ස් තියෙනවා. ප්‍රීමියම් බිස්නස් ක්ලවුඩ් ස්ටාර්ට්අප් කියලා. මම නම් කියන්නේ මෙන්න මේ බිස්නස් කියන එක ගන්න. මොකද ඒකේ වෙබ්සයිට් 50ක්ම අපිට හදාගන්න පුළුවන්. ඩොලර් 4කට අපිට වෙබ්සයිට් 50ක් හදාගන්න පුළුවන්. හොස්ට් කරගන්න පුළුවන්. ගොඩක් අය පටන් ගන්න එක තමයි හොස්ට් සහ ඩොමේන් කියන එක. හොස්ට් කියන්නේ වෙබ්සයිට් එක අපි දැන් හොස්ට් කරන එක. ඩොමේන් එක කියන්නේ .com .net කියන ඒ අන්තිම අර වෙබ්සයිට් එකේ තියෙන අන්තිම කොටස අර දැන් උදාහරණයක් www.youtube.com එකේ .com කියන එක ඩොමේන් එක. හරි. එච්චරයි අපිට කතා කරන්න තියන්නේ WordPress installation එක ගැන. මම තව ඉදිරියට බලාපොරොත්තු වෙනවා WordPress plugins ඊට පස්සේ themes වගේ ඒවා ගේන්න. ගොඩක් plugins තියෙනවා WordPress එක install කරගන්න. සමහරක් ඒවා paid තියෙන, සමහරක් ඒවා free තියෙනවා. ගොඩක් ඒවා free මොකද WordPress කියන්නේ open source නිසා. ඉතින් මම ඒවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම WordPress ගැනම විතරක් නෙවෙයි ඊට පස්සේ Firebase ගැන තව ගොඩක් ගැන මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම subscribe කරලා තියාගන්න, like කරලා වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe කරන්න ඊට පස්සේ මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඒවත් කමෙන්ට් කරගෙන යන්න. bye.